සුබ දවසක් යාළුවනේ. අපි අදත් යනවා පැරණි විහාරස්ථානයක් දැකලා වැඳ පුදාගෙන එන්න. ඉතින් අපි මේ යන්නේ හෙළමුල්ල පුරාණ රජමහා විහාරය බලන්න. ඉතින් එන්න ඔයාලත් අපිත් එක්ක යමු මේ හෙළමුල්ල පුරාණ රජමහා විහාරය දැකලා වැඳ පුදාගෙන එන්න. ඉතින් මානාභරණ රජතුමා විසින් නිර්මාණය කරා කියන මෙම විහාරස්ථානය ලස්සන වනපෙත මැද තමයි මේ විහාරස්ථානය පිහිටලා තියෙන්නේ හෙළමුල්ල කන්ද අසල. ඉතින් ඊටමත් නිස්කලංක පරිසරයක් තමයි දකින්න තියෙන්නේ. ඉතින් බලමු අපි ඇතුළට ගිහිල්ලා විහාරය පැරණි විහාරයක්. ඉතින් අපි යමු ඇතුළට ගිහිල්ලා බලමු මේ විහාරස්ථානයේ තියෙන පැරණි භාවය. ඉතින් මදක් අඳුරු බවක් නම් පේනවා. ඔයාලට පුළුවන් තරම් සමීප ඡායාරූප අපි ගේන්න තමයි උත්සාහ කරන්නේ. මේ තමයි මෙම විහාරස්ථානයේ තියෙන විහාරගය. ඉතින් මේ විදිහට අපිට පුළුවන් විදිහට ඔයාලට අපි මේ සමීප දර්ශන පෙන්වන්නම්. ඉතින් මේ විහාරස්ථානය ඉතා පැරණි විහාරස්ථානයක්. බොහොම බැතිමත්ව ඇවිල්ලා මේ විහාරස්ථානයේ වැඳ පුදාගෙන යනවා. ඉතින් අපේ ඌව වෙල්ල අස්සේ තියෙන එක්තරා වැදගත් ස්ථානයක් විදිහට තමයි මෙම විහාරස්ථානය පෙන්වලා දෙන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ තැන් ආරක්ෂා කරන්න ඕනි. මේ භූමි භාගය ඉතාමත් නිස්කලංක භූමි භාගයක්. මේ අතීතයේදී සමහර විට මේ ස්ථානවල ඍෂිවරු පවා ඉන්න ඇති කියලා අපේ ජනතාවගේ හිතවල තියෙන මතයක්. ඉතින් විශාල ගල් කුලක් යට හැදුණු ගුහාවක් වගේ තැනක තමයි මේ විහාරස්ථානය පිහිටලා තියෙන්නේ. ඉතාමත් සුන්දරයි. දකින ඕනම කෙනෙකුගේ හිත නිවෙන තැනක්. ඇත්තටම ඕන කෙනෙකුට ඇවිල්ලා බලලා වැඳ පුදාගෙන යන්න පුළුවන්. මේ තියෙන සුන්දර පරිසරය විනාශ කරන්න එපා. මේ බලන්න මේ තියෙන පිහිටිගල. පිහිටිගල යට තමයි මේ විහාරය පිහිටලා තියෙන්නේ. ඉතින් ඕනම කෙනෙක්ට ඇවිල්ලා දැක බලාගෙන වැඳ පුදාගෙන යන්න පුළුවන්. අපිට මේ තියෙන්නේ අපේ රටේ සම්පත්. ඉතින් අපි මේ දේවල් ආරක්ෂා කරගමු. අපේ ඉදිරි අනාගතයටත් මේ දේවල් ඉතුරු කරගමු. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලට බුදු සරණයි.